සුබ දවසක් මුලින්ම අද විශේෂ දවසක් ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට විශේෂ දවසක් අද ආරම්භ වෙනවා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සුපර් 8 වටේ තරගයක් මේ තරගයේ ශ්‍රී ලංකාව අනිවාර්යෙන් ජයග්‍රහණය යුතුයි සෙමි ෆයිනල් යන්න ඒ වගේම නිව්සීලන්ත අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුතුයි සෙමි ෆයිනල් යන්න මේ වීඩියෝ එකකින් අපි කරන්නේ මේ කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් සංසන්දනය කිරීම සහ කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා අනුව වැඩි ප්‍රබල කණ්ඩායම කුමක්ද කියලා හඳුනා ගැනීම ස්ටැට් මගින් එහෙම නැත්නම් සංඛ්‍යා මගින් මුළු වීඩියෝ එකත් එක්කලම ඉන්න අවසානයේදී අපි තෝරනවා මේ ටීම් එකෙන් දක්ෂතම ටීම් එක ස්ටැට් අනුව මොන ටීම් එකද කියලා. අපි බලමු එහෙමනම්. බැට්ස්මන් අපේ ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක ඒ වගේම ටිම් සෙපින් කියන ක්‍රීඩකයා තමයි නවසීලන්තේ මේ ක්‍රීඩකයන් දෙන්නගේ ස්ටැට් සංසන්දනය කිරීමේදී අතරම වැඩිපුර තරඟ සංඛ්‍යාවක් පැතුම් නිස්සංක සෙල්ලම් කරලා තියෙනවා. එයාගේ ඇවරේජ් එක 31.9ක් වෙනවා. ස්ට්‍රයික් රේට් එක 129ක් වෙනවා. නමුත් නිව්සීලන්ත ක්‍රීඩකයා තරඟ 86යි ක්‍රීඩා කරලා තියෙන්නේ. ඇවරේජ් එක 30.8යි. හැබැයි ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 145ක් වෙනවා. පිතිකරුවන් සංසන්දනය කිරීමේදී මොවුන් දෙදෙනා වැඩිපුර මේ මොහොතේ තත්ත්වය අනුව ඒ වගේම ශ්‍රී ලංකා කන්ඩිෂන් එක අනුව පැතුම් නිස්සංක ඉදිරියෙන් ඉන්නවා. ඒක නිසා අපි ශ්‍රී ලංකා ටීම් එකට පොයින්ට් එකක් මේ ක්‍රීඩකින් දෙදෙනා සංසන්දනය කිරීමේදී ලැබෙනවා. අපි ඊළඟ ඕපනින් එක ගන්නේ ෆින් ඇලන් සහ කමිල් මිෂාර. අපි දන්නවා කමිල් මිෂාර මැච් 21යි ඇවරේජ් එක 23යි ස්ට්‍රයික් රේට් එක 126යි. නමුත් ෆින් ඇලන් කියන්නේ IPL හොඳට සෙල්ලම් කරන ක්‍රීඩකයෙක්. ඒ වගේම මැච් වැඩිපුර ගහලා තියෙනවා 58ක්. ඇවරේජ් එක 27යි ස්ට්‍රයික් රේට් එක 166යි. ඉතින් මෙම ක්‍රීඩකින් දෙදෙනා සංසන්දනය කිරීමේදී නිව්සීලන්ත ක්‍රීඩක ෆින් ඇලන් ඉදිරියෙන් ඉන්නවා. එම නිසා මෙම ක්‍රීඩකින් දෙදෙනාගේ සංසන්දනය කිරීමට අනුව නිව්සීලන්ත වලට අපි පොයින්ට් එකක් ලබා දෙනවා. අපි ඊළඟ එක විශේෂ සුවිශේෂී ක්‍රීඩකින් දෙපළක්. රචින් රවීන්ද්‍ර කියන්නේ IPL වල සෙල්ලම් කරපු වැඩිපුර අත්දැකීම් තියෙන IPL අත්දැකීම් තියෙන T20 වලටම ස්පෙෂලිස්ට් වෙච්ච ක්‍රීඩකයෙක්. නමුත් කුසල් මැන්ඩිස් කියන්නේ ශ්‍රී ලංකා ෆෝමැට් එකේ ශ්‍රී ලංකා කන්ඩිෂන් වල ඉදිරියෙන් සිටින ක්‍රීඩකයෙක්. මැච් අනුවත් කුසල් මැන්ඩිස් ඉදිරියෙන් ඉන්නවා. ඇවරේජ් එක 26යි ඉදිරියෙන් ඉන්නවා. ස්ට්‍රයික් රේට් එක 130යි. නමුත් රචින් රවීන්ද්‍ර 136ක ස්ට්‍රයික් රේට් එකක් තියෙනවා. ඇවරේජ් එක ටිකක් අඩුයි. ඒ වගේම මැච් ගානක් අඩුයි. ඉතින් මේකින්ද මෙම ක්‍රීඩකින් දෙදෙනාගේ සංසන්දනයෙන් කුසල් මැන්ඩිස් ඉදිරියෙන් ඉන්නවා. ඒක නිසා අපි කුසල් මැන්ඩිස් සිටින ශ්‍රී ලංකා ටීම් එකට එක පොයින්ට් එකක් අපි ලබා දෙනවා. මෙම ක්‍රීඩකින් සංසන්දනය කිරීමේදී ඔවුන්ගේ පහුගිය දක්ෂතා. රයිට්. අපි ඊළඟට 4 වෙනි පොසිෂන් එක ග්‍රේම් පිලිප්ස් සහ පවන් රත්නායක. පවන් රත්නායක කියන්නේ අතරම තරුණ ක්‍රීඩකයෙක්. මේ ක්‍රීඩකයාගේ අත්දැකීම් අඩුයි. නමුත් අපි දන්නවා ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් කියලා. නමුත් ග්‍රේම් පිලිප්ස් කියන්නේ ඔබට මතක ඇති 2024 ODI World Cup එකේ ශ්‍රී ලංකාවට සෙන්චරියක් ගහපු ක්‍රීඩකයෙක්. ඒ වගේම තරඟ විශාල ප්‍රමාණයක් T20 තරඟ 93ක් ඇවරේජ් එක 32යි ස්ට්‍රයික් රේට් එක 143යි. පවන් රත්නායක මැච් 10යි ඇවරේජ් එක 28යි ස්ට්‍රයික් එක 157යි. නමුත් මේ ක්‍රීඩකින් දෙදෙනා සංසන්දනයේදී අපි ග්‍රේන් පිලිප්ස් ක්‍රීඩකයාගේ ස්ටැට් අනුව ඔහු ඉදිරියෙන් සිටිනවා. ඒක නිසා නිව්සීලන්ත වලට අපි තව පොයින්ට් එකක් ලබා දෙමු. රයිට්. ඊළඟ එක මාර්ක් චැප්මන් හා කමිදු මැන්ඩිස්. මේ දෙදෙනාගේ සුවිශේෂී දක්ෂතා කීපයක් තියෙනවා. එකක් තමයි මාර්ක් චැප්මන්ට පන්දු යැවීම ප්‍රබලයක් නෙමෙයි. නමුත් ඔහුගේ මැච් සංඛ්‍යාව 109ක් වෙනවා. ඇවරේජ් එක 26යි. ස්ට්‍රයික් රේට් එක 136යි. නමුත් කමිදු මැන්ඩිස්ට මැච් 41යි. ඇවරේජ් එක 19යි. ස්ට්‍රයික් රේට් එක 131යි. ඉතින් මෙම ක්‍රීඩකයින්ගේ බැටින් සංසන්දනය කරොත් එහෙම මාර්ක් චැප්මන් ඉදිරියෙන් සිටින නිසා අපිට මේ වෙලාවේදී නිව්සීලන්ත වලට මෙම ක්‍රීඩකින් දෙදෙනා කියන්නේ පොසිෂන් 5 සංසන්දනය කිරීමේදී නිව්සීලන්ත වලට අපි පොයින්ට් එක ලබා දෙනවා. ඊළඟට තමයි ඩැරල් මිචෙල් සහ දුනිත් වෙල්ලාලගේ හරිම අපහසු සංසන්දනය කිරීමක්. ඩැරල් මිචෙල් මැච් 100යි ඇවරේජ් එක 27යි
ඒ වගේම ස්ට්‍රයික් රේට් එක 141යි. හැබැයි දුලිත් වෙල්ලාලගේ කියන්නේ දක්ෂතම පිතිකරුවෙක් වගේම පන්දු යවන්නේ. විශේෂයෙන් දැන් අපේ ගිය මැච් එකේදී එහෙම නැත්නම් ඉංග්ලන්ඩ් මැච් එකේදී වැඩිම කඩුළු ලබා ගත්තෙත් දුලිත් වෙල්ලාලගේ. ඔහුගේ බැටින් හැකියාව සහ බෝලින් හැකියාව යන දෙකම සංසන්දනය කිරීමේදී අපි දුලිත් වෙල්ලාලගේට 1 පොයින්ට් එකක් ලබා දෙනවා. ඩැරල් මිචෙල් හා සංසන්දනය කිරීමේදී මොකද දුලිත් වෙල්ලාලගේ ඉදිරියෙන් සිටිනවා පිතිකරණයට වගේම පන්දු යැවීමටත් ඔහු දක්ෂ නිසා අපි ඔහුට පොයින්ට් එක ලබා දෙනවා. ශ්‍රී ලංකාවට තවත් 1 පොයින්ට් එකක් ලැබෙනවා. ඊට පස්සේ අපි යනවා තුන්ගිරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් විශේෂයෙන් දශුන් ශානක සහ ජිමිනීෂන් ඔබ දන්නවා ඇති IPL වල ගොඩක් වැඩ දාපු ක්‍රීඩකයෙක්. මේ දෙන්නම තුන්ගිරියව් ක්‍රීඩකයින්. ස්ටැට් අටින් ගත්තොත් එහෙම දශුන් ශානක මැච් 129යි, රන්ස් ඇවරේජ් එක කියන්නේ බැටින් ඇවරේජ් 19යි, ස්ට්‍රයික් රේට් 126යි. ජිමිනීෂන් 98යි තරඟ, ඇවරේජ් එක 20යි, ස්ට්‍රයික් රේට් එක 149. හැබැයි බැටින් ගත්තොත් ජිමිනීෂන් ඉදිරියෙන් ඉන්නවා. බෝලින් ගත්තොත් එහෙම බෝලින් ඇවරේජ් එකත් අපි සලකන්න ඕනේ. බෝලින් ඇවරේජ් එකේ ඉකොනොමි එක, ඒ කියන්නේ පන්දු වාරයකට ලකුණු ලබා දීම ජිමිනීෂන් ලකුණු 9ක් වගේ, දශුන් ශානක ලකුණු 8ක් වගේ, ඇවරේජ් එක 24යි 25යි වගේ යන්නේ. නමුත් මම මේකෙදි විශේෂ දෙයක් තියෙනවා. දශුන් ශානක ශ්‍රී ලංකා කන්ඩිෂන් එකේ ශ්‍රී ලංකා පිට්ටනිවල හොඳට සෙල්ලම් කරපු ක්‍රීඩකයෙක්. ඔහුට කාලගුණික තත්ත්ව හොඳට ඔරොත්තු දෙන නිසා ගිය මැච් එකේදී ලකුණු 30ක් ලබාගත්තු නිසා අපි මේ මොහොතේ දශුන් ශානකට පොයින්ට් එක ලබා දෙනවා. ශ්‍රී ලංකාවට මගින් පොයින්ට් එකක් ලැබෙනවා. අපි ඊළඟට යමු. මෙන්න මේක තමයි අපිට ගොඩාක්ම දුර්වල ස්ථානය. ප්‍රධානතම දඟ පන්දු යවන්න. නිව්සීලන්ඩ් වල මිචෙල් සැන්ටා, ලංකාවේ දුෂාන් හේමන්ත. මොකද දුෂාන් හේමන්ත ආවේ වනිදු හසරංග වෙනුවට. නමුත් මම දුෂාන් හේමන්තගේ වෙනුවට ජෙෆ්රි වැන්ඩසේ වැනි ක්‍රීඩකෙක් සිටියා නම් හොඳයි යයි බොහෝ දෙනාගේ මතය. මගේත් මතය එසේමයි. බලන්න ඔවුන්ගේ බෝලින් සහ ඇවරේජ් සහ උන්ගේ තරඟ සංඛ්‍යාව. දුෂාන් හේමන්ත තරඟ 7යි, විකට් 10යි. ඒ වගේම මිචෙල් සැන්ටා තරඟ 131යි, විකට් 974යි, ඇවරේජ් එක 19යි. ඉතාමත් ඉදිරියෙන් ඉන්න. විශේෂයෙන් නිව්සීලන්ඩ් මෙහෙවන්නේ මිචෙල් සැන්ටා නිසා ඒ පොයින්ට් එක නිව්සීලන්ඩ් වලට මෙම ක්‍රීඩකින් දෙදෙනා සංසන්දනය කිරීමේදී ලැබෙනවා. ඊට පස්සේ අපිට මැට් හෙන්රි සහ මහේෂ් තීක්ෂණ. මැට් හෙන්රි වේග පන්දු යවන්නෙක්, මහේෂ් තීක්ෂණ දඟ පන්දු යවන්නෙක්. නිව්සීලන්ඩ් ගොඩක් වෙලාවට ගිය තරගයේදී වේග පන්දු යවන්න 3 දෙනෙක් සම්බන්ධ කරගත්තා. ඉතින් ඒක නිසා මහේෂ් තීක්ෂණ හා සංසන්දනය කිරීමට අපිට ලැබෙන්නේ මැට් හෙන්රිව. මේකෙදි මහේෂ් තීක්ෂණ මැච් 81යි, ඉකොනොමි එක 7යි, ඇවරේජ් එක 27යි. මැට් හෙන්රි තරඟ 39යි, ඇවරේජ් එක 8.5යි, ඉකොනොමි එක 8.5යි, ඇවරේජ් එක 23යි. දැන් මේකෙදි තරඟ හා සංඛ්‍යාව එක්ස්පීරියන්ස් එක සංසන්දනය කිරීමේදී මම හිතනවා මහේෂ් තීක්ෂණ ඉදිරියෙන් ඉන්නවා කියලා. නමුත් මහේෂ් තීක්ෂණගේ හදාගත යුතු තැන් තියෙනවා. විශේෂයෙන් ෆීල්ඩින් වලදී ටිකක් දුර්වලයි මැට් හෙන්රි හා සංසන්දනය කිරීමේදී. නමුත් අත්දැකීම් සහ මැච් වැඩිපුර ප්‍රමාණයක් ක්‍රීඩා කිරීම සහ IPL වල දැක්වූ දක්ෂතා හේතුවෙන් අපි මේ පොයින්ට් එක මහේෂ් තීක්ෂණට ලබා දෙනවා. මගින් ශ්‍රී ලංකාවට ලැබෙනවා. ඊළඟට වේග පන්දු යවන්නන්, ප්‍රබලම වේග පන්දු යවන්නන් දෙපස්සේම සිටින දුෂ්මන්ත චමීර සහ ලොකී ෆර්ගසන්. ඇතරම දුෂ්මන්ත චමීර මේකෙදී ඉදිරියෙන් ඉන්න. මැච් 35යි, ඉකොනොමි එක 7.9යි, ඇවරේජ් එක 24යි. ලොකී ෆර්ගසන් මැච් 48යි, ඉකොනොමි එක 7.35යි, ඇවරේජ් එක 17යි. නමුත් මං හිතනවා ගිය තරඟවලදී දුෂ්මන්ත චමීර ගොඩක් ඉදිරියෙන් හිටියා. ලොක් ෆර්ගසන්ගේ ගිය තරඟ කිහිපය ඔහුට හොඳ තරඟ වුණේ නැහැ.
ඒක නිසා ඊට අමතරව දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කන්ඩිෂන් එකලදී හොඳට පන්දු යවනවා. ඒක නිසා මේ පොයින්ට් එක අපි දුෂ්මන්ත චමීරට ලබා දෙනවා. ස්ටැට් අනුව නම් ලුක් ෆර්ගසන් ඉදිරියෙන් හිටියට ආසන්න තරඟ කිහිපයේදී දක්ෂතා දැක්වුව නිසා දුෂ්මන්ත චමීර ඉදිරියෙන් සිටිනවා කියලා මම හිතනවා. ඒක නිසා පොයින්ට් එක යාට ලැබෙනවා. ඊට පස්සේ අවසාන එක ජැකොබ් ඩර්ටි සහ දිල්ෂාන් මදුසංක. එතකොට මෙයා මේ දෙදෙනා සංසන්දනය කිරීමේදී ඇත්තටම ජැකොබ් ඩර්ටි ඉදිරියෙන් ඉන්නවා. මොකද මැච් 47යි අත්දැකීම් වැඩි. ඉකොනොමි එක 8කට ආසන්නයි, ඇවරේජ් එක 19යි. නමුත් දිල්ෂාන් මදුසංක ගත්තොත් මැච් 17යි, ඉකොනොමි එක 9.3.4යි, ඇවරේජ් එක 30යි. මේක ස්ටැට් අනුව බැලුවොත් එහෙම නිව්සීලන්ත වලට පොයින්ට් එක යනවා. ඉතින් සියලුම ක්‍රීඩකයින්ගේ දත්ත සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට පොයින්ට් 7ක් ලැබිලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට පොයින්ට් 6ක් ලැබිලා තියෙනවා. නිව්සීලන්ත වලට පොයින්ට් 5ක් ලැබිලා තියෙනවා. මේ අනුව සංසන්දනය කිරීමේදී ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් ඉන්නවා දක්ෂතා අතින් සහ ස්ටැට් අතින්. ඒක නිසා මම හිතනවා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා තරගයේදී නිව්සීලන්ත සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වෙන තරගයේදී. මේකේ විශේෂත්වය මම කියන්නට ඕනේ දක්ෂතා අනුව සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාව 55ක ප්‍රතිශතයක් පොයින්ට් වලින් ගත්තොත් ලැබිලා තියෙනවා. ඒ වගේම නිව්සීලන්ත වලට 45ක ස්ටැට් පොයින්ට් වලින් අපිට ලැබිලා තියෙනවා. ඒක නිසා අපි හිතනවා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සංසන්දනය කිරීමේදී ප්‍රබල තත්ත්වයක ඉන්නවා කියලා. අපි බලමු මෙම තරගයේ ඊටාම විශේෂයි. විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තමන්ගේ කන්ඩිෂන් වල ගහන්නේ, ඒ වගේම ආර් ප්‍රේමදාස පිටිය ගහන්නේ ස්පිනර්ස්ලට ඊටාමත් හොඳ පිච් එකක්. ඒක නිසා මං හිතනවා හොඳ තරගයක් අපි ලබා දෙයි කියලා මෙම පිච් එකේදී. අපි බලමු රාත්‍රී 7ට තරගය ආරම්භ වෙන්නේ. අපි සුබ පතමු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙම තරගය ජයග්‍රහණය කිරීමට හැකි වේවා කියලා. එහෙනම් ගිහින් එන්නම්. නැවත මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.